ඔබ කොතරම් මිල මුදල් හරි හම්බ කරත් ඔබේ මුදල් පසුම්බිය නිවැරදි ආකාරයට තබාගෙන නැතිනම් ඒ සියල්ල වියදම් වී සියල්ල විනාශ වී යනු ඇති. ඔබ හිඟන තත්වයට පත්වනු ඇති. එවැනි තත්වයක් ඇතිවීමට පෙර ඔබේ මුදල් පසුම්බිය සකසා ගත යුතු විශ්වීය ක්‍රමවේද කිහිපයක් ඇත. අද මම ඔබට පැවසීමට යන්නේ ඒ දෙයයි. විශ්වයේ ප්‍රබල ద్వාරයන්ගෙන් ඔබට ශක්තිය ලබා ගැනීමට ඔබේ මුදල් පසුම්බියේ ඔබ නොකළ යුතු දේවල් සහ විශ්වයේ ශක්ති ආකර්ෂණයට ඔබ මුදල් පසුම්බියේ සිදු කළ යුතු දේවල් කිහිපයක් මෙම වීඩියෝව පුරාවටම ඔබට ඉගෙන ගැනීමට හැකිවනු ඇති. මේ විශ්වයේ ප්‍රබල ඉගැන්වීම් මගින් අති ප්‍රබල විශ්වීය ධන ශක්තිය ඔබට තව තවත් ආකර්ෂණය වනු ඇති. මුලින්ම පැවසීමට යන්නේ ඔබ මුදල් පසුම්බිය තුළ සිදු නොකළ යුතු විශ්වයේ ධන ආකර්ෂණය ඈතට යන ඍණාත්මක ශක්තියින් ඔබේ මුදල් පසුම්බියට ලැබෙන දේවලුයි. මේ දේවල් වහාම ඔබ ඉවත් කළ නැවත සකසා ගත යුතුයි. විශ්ව ශක්ති විද්‍යාවට අනුව ඔබේ මුදල් පසුම්බිය යනුම ධන ශක්තිය ගබඩා කරන චුම්බකයකට එසේ නොමැතිනම් බැටරියකට සමාන දෙයක්. ඔබේ මුදල් පසුම්බියේ ඔබ පරණ බිල්පත් එසේත් නොමැතිනම් ගෙවා අවසන් කළ බිල්පත් තබාගෙන සිටිනවාද? ඔබ හැකි ඉක්මනින් ඒවා සියල්ල ඉවත් කර යුතුයි. මේවා තව තවත් තබාගෙන සිටීමෙන් ණය සහ වියදම් ඔබට ආකර්ෂණය වීමට පටන් ගනු ඇති. එම නිසා පළමුව ඔබේ මුදල් පසුම්බියගෙන එහි ඇති පරණ ගෙවා අවසන් කර බිල් ණයපත් වහාම ඉවත් කරන්න. ඉන් පසු ඔබ අවධානය යොමු කළ යුත්තේ ඔබේ මුදල් පසුම්බියේ නිකරුණේ තබාගෙන සිටින වැඩකට නැති කඩසාසි සහ කසල පිළිබඳවයි. ඔබ ඔබේ මුදල් පසුම්බිය රැගෙන බැලුවොත් ඔබ බොහෝ වැඩකට නැති දේවල් එහි තබාගෙන සිටින බව පෙනේවි. මෙවැනි අවුල් සහගත මුදල් පසුම්බියක් යනු අවුල් සහගත ශක්තියින් ඔබට ආකර්ෂණය කරන්න. ඉන් ඔබට මුදල් ගලා ඒමේ මාර්ගය දැඩි ලෙස බාධා වනු ඇති. එම නිසා වහාම ඔබේ මුදල් පසුම්බියේ ඇති අනවශ්‍ය දේවල් ඉවත් කරන්න. ඔබ ඊළඟට අවධානය යොමු කළ යුත්තේ ඔබේ මුදල් පසුම්බියේ තබාගෙන ඇති ඉරුණු මුදල් නෝට්ටු සම්බන්ධවයි. ඔබ ඒවා ඔබේ මුදල් පසුම්බියේ තබාගෙන සිටිනවා යනුම විශ්වයේ ධන ශක්තියට බාධා වීමක්. විශ්වයේ ධන ශක්තිය සෑම විටම ගලා යා යුතු මාර්ගයක පිහිටා ඇත. නමුත් ඉරුණු සහ කිලුටු වූ මුදල් නෝට්ටු යනු විශ්වයේ ඒ ගලා යෑමට ප්‍රබල බාධාවක් ඇති කරන්න. එම නිසා ඔබේ මුදල් පසුම්බියේ ඔබ තබාගෙන සිටින ඉරුණු හෝ කිලුටු මුදල් නෝට්ටු වහාම ඉවත් කරන්න. ඒ වෙනුවට පිරිසිදු පිළිවෙලකට ඇති මුදල් නෝට්ටු වලින් ඔබේ මුදල් පසුම්බිය පිරිසිදු යුතුයි. ඊළඟට පැවසීමට යන්නේ ඒ ආකාරයටම ඔබේ මුදල් පසුම්බියේ තව දුරටත් සිදු කළ යුතු විශ්වයේ ආකර්ෂණය තව තවත් ලබා ගැනීමට ඔබ සිදු කළ යුතු තවත් දේවල් කිහිපයකුයි. ඔබේ පසුම්බියේ ඇති මුදල් ඔබ පිළිවෙලකට හැසිරිය යුතුයි. එනම් කුඩා අගයේ සිට විශාල අගය දක්වා ඔබේ මුදල් පසුම්බියේ මුදල් නෝට්ටු තැබිය යුතුයි. ඔබේ පසුම්බියේ මෙලෙස පිළිවෙලකට තැබීම යනුම විශ්වයේ ධන ආකර්ෂණය ගමන් කිරීමට ප්‍රබල පිළිවෙලක් ඔබ නිර්මාණය කර ඇති බවයි. එය ඔබට ශක්ති ආකර්ෂණයට ප්‍රබල පිටුවහලක් වනු ඇති. තවද ඔබ මුදල් පසුම්බිය පරිහරණය කිරීමේදීද එහි ඇති වාසිය, එහි ඇති ලෙහෙසි බව ඔබටම දැනෙන්න පටන් ගනු ඇති. ඔබ මුදල් පසුම්බියට මුදල් ගුලි කර හෝ
නමා දමනවාද? එය ඔබ වහාම නැවැත්විය යුතුමයි. මුදල් ගුලිකර දැමීම නවා දැමීම යනුම ඔබ මුදල් වලට සිදු කරන අගෞරවයක්. එම අගෞරවය විශ්වය කරා විහිද මුදල් ශක්තිය විකර්ශණයට එය ප්‍රබල හේතුවක් වනු ඇති. ඔබ පසුම්බියක් තෝරා ගැනීදීම සම්පූර්ණ මුදල් නෝට්ටුව එහි ඇසිරීමට හැකි ප්‍රමාණයේ මුදල් නෝට්ටු සම්පූර්ණ ප්‍රමාණයට ගැලපෙන මුදල් පසුම්බියක් තෝරා ගත යුතුමයි. ඔබේ මුදල් පසුම්බේ එවැනි මුදල් ඇතිනම් වහාම ඒවා නිවැරදි ආකාරයට මේ දැන්ම සකසන්න. ඊළඟට මම පවසන්නේ ඔබේ මුදල් පසුම්බියේ තබා ගත යුතු විශ්වීය ද්‍රව්‍යයක් එනම් කුරුඳු කුඩු ස්වල්පයක් හෝ ඉතා කුඩා කුරුඳු කැබැල්ලක් ඔබේ මුදල් පසුම්බියේ කොනක තබා ගන්න. එය මුදල් ඇති ප්‍රදේශයේ තැබීම ඉතාම හොඳයි. එලෙස කුරුඳු කැබැල්ලක් තබා ගැනීම යනුම විශ්වයේ ධන ආකර්ෂණය ඔබේ මුදල් පසුම්බියට ප්‍රබලව ආකර්ෂණය කරන්න. කුරුඳු යනු විශ්වීය කුළුපඩුවක්. කුරුඳු යනු විශ්වයේ ප්‍රබල ශක්තිය නිරන්තරයෙන්ම ආකර්ෂණය කරගත හැකි වර්ගයේ කුළුපඩුවක්. එහි ඇති සුවඳට, එහි ඇති ගති ලක්ෂණවලට විශ්වයේ ශක්තිය සෑම විටම ආකර්ෂණය වෙනවා. එම නිසා කුඩා කුරුඳු කැබැල්ලක් ඔබේ මුදල් පසුම්බියේ තබා ගන්න. ඉන් පසු ඔබ සිදු කළ යුත්තේ විශ්වීය අධිෂ්ඨානයක්. ඔබේ සෑම දවසකම ඔබේ මුදල් පසුම්බිය අතටගෙන එහි ඇති විශාලම මුදල් නෝට්ටුව බලා ඔබ මුදල් වලට ගරු කරන බව, මුදල් වලට ආදරය කරන බව පවසන්න. ඔබට කලිනුත් පවසා ඇති අන්දමට ඔබ ආදරය කරන, ඔබ ගෞරව කරන දේවල් තව තවත් ඔබ වෙතම ආකර්ෂණය වන්න පටන් ගන්නවා. එම නිසා ඔබේ පසුම්බියේ ඇති විශාලතම මුදල් නෝට්ටුවට ඔබ එලෙස ආදරය ගෞරවය දැක්වීම තව තවත් එවැනිම දේවල් ඔබ වෙත ආකර්ෂණයට විශ්වයට අවශ්‍ය පණිවිඩය ලබා දෙනු ඇති. විශ්වයේ ප්‍රබල ශක්තියෙන් අති ප්‍රබල ධන ආකර්ෂණයන් තව තවත් ඔබ වෙත ලැබෙනු ඇති. හොඳින් මතක තබා ගන්න. ඔබ විශ්වයේ දරුවෙක්. විශ්වය සෑම විටම කැමති ඔබේ දියුණුව දැකීමට, ඔබ ජයග්‍රහණය කරනු දැකීමට. එම නිසා විශ්වයේ මේ ප්‍රබල ඉගැන්වීම් මත ඔබ පිහිටා කටයුතු කිරීම යනුම එම අති ප්‍රබල ශක්තිය ඔබට ලැබීමයි. ඔබට සෑම දේම ලබා දුන්නේ මේ මහා අපරිමිත වූ විශ්වයයි. සෑම මොහොතකම, සෑම තත්පරයකම ඒ බව මතක තියාගෙන ලැබුණු සියලුම දේ වෙනුවෙන්ම මේ මහා අපරිමිත වූ විශ්වයට ස්තුති කරන්න.